හැම දිනාටම සුබ දවසක් වේවා. අද මං කතා කරන්න යන්නේ ඇයි අපි තවදුරටත් පිටරට AI ගැන AI භාවිතා කරන්නේ මේ ලංකාවේ නිකන් දෙන AI tools තියෙද්දි. අපි අද ලංකාවේ AI tools 4ක් ගැන කතා කරනවා. එහෙනම් යම් වීඩියෝ එකට. මුල්ම එක අපි ළගේ AI tools එක ලංකාවේ විෂය නිර්දේශය O level A level සටහන් PDF එකම පැහැදිලි කරනවා. එහෙම රියල් ටයිම් ඩේටා දෙනවා. Google සෙවීම වලට සහායයි. දෙවැනි එක සිංහල AI සිංග්ලිෂ් වලින් එකම කතා කරන්න පුළුවන් සහකරුවෙක් මේක. ගෙදර වැඩ ලිපි ලිවීම හරි වැරදි බැලීම වගේ දේවල් මේ ඇප් එකෙන් කරන්න පුළුවන්. තුන්වෙනි එක තමයි අපිට හඳුන්වා දෙන ඩයලොග් AI. ජාලයට නොමිලේ සහ ඩේටා භාවිතයන් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. භාෂා AI මෙවලම ඉංග්‍රීසි තේරුම් ගන්නවා, සටහන් සාරාංශගත කරනවා, ඒ වගේම වගේ දේවලුම් මේකෙන් කරන්න පුළුවන්. අපි යන් ඊළඟ එකට. ගැන මං කලිනුත් කතා කරලා තියෙනවා ඔයාලා එක්ක. ඒක තමයි AI මාර්ට්. ඔය පළවෙනි AI වෙළඳපොළ AI වගේ විභාග සහායකයන් සිංහල AI තුකල්ලා තියෙනවා මේ ඇප් එකේ. එහෙම ඕගොල්ලන්ට අඩුවෙන් දැනගන්න ලැබෙන තවත් ජනප්‍රිය වෙබ්සයිට් 3ක් ගැන මං කියන්න. ඔෆ්ලයින් ටූල්ස් ශාලකාරයන් කුඩා කොටස් වලට බෙදලා කාලය වෙන් කළා දෙන ඇප් එක, වෙබ්සයිට් එක. කළා බලන්න. දෙවැනි එක book LM. Google අලුත්ම ගේම් එක මේකයි. ඕගොල්ලෝ ඕනම ලින්ක් එකක් PDF එකක් ඕන එකක් මත පදනම් වෙලා ඒ නෝට්බුක් LM එකෙන් අපිට අදහස් සාරාංශ ජනනය කළා දෙනවා. තමා එලිසිටි ඇප් එක, වෙබ්සයිට් එක. විශේෂත්වය තමයි දේශන හා ශාස්ත්‍රීය ලිපි සාරාංශගත විශේෂිත වූ දෙනා නොදන්නා ඒත් වැදගත් අය දන්න එකම එක මෙවලම. ඕක තමයි ඔය තුන තමයි බෝනස්. වීඩියෝ එක බැලුවට හැමෝටම ස්තුතියි. අපි ආයි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.